අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කණය කියන පාඩම. හරිද? එතකොට ළමයි ඔයගොල්ලන්ට සම්පූර්ණ 10 වසරේ 4 වෙනි පාඩම ආරම්භ කරනවා. සම්පූර්ණ වීඩියෝ එක ඔයගොල්ලන්ට YouTube එක හරහා බලන්න පුළුවන්. එහෙම බලලා ඉවර වෙලා සම්පූර්ණයෙන් ආවරණය කරගන්න පුළුවන් 4 වෙනි පාඩම. 10 වසරේ 4 වෙනි පාඩම ඔයගොල්ලන්ට O level වල අනිවාර්යෙන් ගාණක් එන පාඩමක් තමයි මේක. හරිද? ගොඩක් ළමයි අමාරුයි කියන පාඩමක්. ඔයගලන්ට සරලව ලේසියෙන් කියලා දෙන්නම් තියරි කොටස් ටික. ඊට පස්සේ අපි ගණන් ටික හදලා බලමු කොහොමද මේ පාඩමේ සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත ටික වැඩ කරන්නේ කියලා. හරිද? හරි. තාර්කික ద్వාර. තාර්කික ద్వාර ගත්තොත් එහෙම අපිට ගේට් වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක AND ගේට් එක, OR ගේට් එක, NOT ගේට් එක කියලා. හරිද? අපි මේකට කියනවා මූලික තාර්කික ద్వාර කියලා. හරිද? මූලික තාර්කික ద్వාර 3යි. සංයුක්ත තාර්කික ద్వාර දෙකක් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා O level වල. එකක් තමයි NAND එක, අනිත් එක NOR එක. හරිද? ඒතර ගේට් ඔක්කොම ඕගොල්ලන්ට 10 වසරේදී ගේට් ඔක්කොම පහක් තියෙනවා ඉගෙන ගන්න සම්පූර්ණයෙන්ම. හරිද? මේ ගේට් පහෙන් තව අපිට XOR සහ XNOR කියලා ගේට් දෙකක් එනවා. ඔක්කොම ගේට් හතක් තියෙනවා. ඒ ඉතුරු දෙක ඔයගලන්ට A level සබ්ජෙක්ට් එකකට ගියාට පස්සේ A level වලදී ICT කරද්දී ඉගෙන ගන්න පුළුවන්. හැබැයි 10 වසරේදී ඔයගලන්ට එන්නේ මේ ගේට් වර්ග පහ විතරයි. අපි වෙන වෙනම කතා කරමු මොනවද මේ ගේට් වලින් වෙන්නේ කියලා. පළවෙනිම ගත්තොත් AND ద్వාරය. AND ద్వාරය. ద్వාරයක් කියලා කියන්නේ නිකන් ගේට් එකක් වගේ එකක්. ගෙවල් වල අපි ගේට් එකක් දාන්නේ සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න මිනිසුන්ගෙන් එක එක මිනිසුන්ගෙන් ගෙන්න ඒකට අපිට පුළුවන් ඒක නිකන් මේ ආරක්ෂාව සඳහානේ. එතකොට පරිගණකයේත් මේ ద్వාර නැත්තම් ගේට් පාවිච්චි කරන්නේ අපි විදුලි බලය. පරිගණකයේ යන්නේ විදුලිය. විදුලිය තමයි ගමන් කරන්නේ. එතකොට මේ විදුලි බලය සාමාන්‍යයෙන් යන්නේ අපි දෙකයි කොටස් දෙකයි. බිඳුව සහ එක. බිඳුව කියලා කිව්වා ඔන්න අවස්ථාව. sorry බිඳුව කිව්වා ඕෆ් අවස්ථාව. එක කියලා කිව්වා ඔන්න අවස්ථාව. හරිද? එතකොට මෙන්න මේ අවස්ථා දෙකේදී විදුලිය ගමන් කරන විදිහ වෙනස් කරන ගේට් එකක් නැත්තම් මෙන්න මේ ద్వාර වලින් කරන්නේ මේ විදුලිය ගමන් කර බිඳුව සහ එක ක්‍රියාත්මක වන ආකාර පිළිබඳව කතා කරන්නේ නැත්තම් කරන්ට් එක යවනවා එක වෙලාවකට කරන්ට් එක අනිත් වෙලාවට යවන්න නැතුව තියෙනවා. හරිද? එතකොට ඒවා කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එක එක ගේට් එකෙන් එක විදිහට. හරියට උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔයාලා ගෙවල් වල ගේට්ටු දානවා දැකලා තියෙනවානේ. ස්ලයිඩ් වෙන ගේට්ටු තියෙනවා උඩට ඇරෙන ගේට්ටු තියෙනවා. අන්න ඒ වගේ. හරිද? එතකොට මේකේ ඒ ద్వාර වලින් එක එක කාර්යයන් තමයි සිද්ධ වෙන්නේ. මුලින්ම AND ద్వාරය ගත්තොත් අපි මේක කොටස් හතරකට බෙදමු. හරිද? මුලින්ම සංකේතය. මේකේ සංකේතය ගත්තොත් මෙන්න මේ වගේ සංකේතයක් අපිට D අකුරේ හැඩයට බලා ගන්න පුළුවන්. අපි මෙන්න මේ පැත්තට කියනවා ඉන්පුට් පැත්ත. මේ පැත්තට අපි කියනවා අවුට්පුට් පැත්ත. හරිද? ඉන්පුට් අවුට්පුට් හැම විටම AND ద్వාරේ ඉන්පුට් දෙකක් හෝ දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. හැබැයි තියෙන්න පුළුවන් අවුට්පුට් සංඛ්‍යාව එකයි. ඊට පස්සේ අපිට පුළුවන් මේකට විද්‍යුත් පරිපථයක් ඇඳගන්න. මේ බීජ සංකේතය අපිට පුළුවන් විද්‍යුත් පරිපථයක්. මේක ඇතුලේ මෙන්න මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන විදිහ පෙන්වන්න විද්‍යුත් පරිපථයක් හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට විද්‍යුත් පරිපථය අපිට ඇඳගන්න පුළුවන්. මෙන්න මේ වගේ බැටරියක් ස්විච් දෙකක් ඉන්පුට් ස්විච් දෙකක් අවුට්පුට් එකට අපි බල්බයක් ගහනවා. ඊට පස්සේ බැටරියක් ආධාරයෙන් මේ පරිපථය ක්‍රියාත්මක කරනවා. මම මේ පැත්තට දා ගන්නවා මේක A මේක B මේක F කියලා නම් කරගන්න. මෙතන A මෙතන B මේක F. ওই විදිහට අපිට පුළුවන් විද්‍යුත් පරිපථය මේවා ස්විච් මෙතන බල්බයක්. ඒතර මේකේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න තමයි මෙන්න මේ විද්‍යුත් පරිපථය හදාගත්තේ. ඊට පස්සේ මේක මේ වැඩ කරන ක්‍රියාවලිය පෙන්වන්න මේක අපිට පෙන්වන්න ගන්න පුළුවන් මේක වැඩ කරන ක්‍රියාවලිය නැත්නම් මේකේ වැඩ කරන විදිහ පෙන්වන්න අපි අඳිනවා සත්‍යතා වගුවක්. මේක තමයි හරි වැදගත්ම කොටස. මේක හරියට ගහගන්න තමයි ගොඩක් ළමයින්ට බැරි වෙන්නේ. හරිද? මේකෙන් පුළුවන් මෙන්න මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඔප්පු කරන්න. හරි.
A මේ පැත්ත B මෙතන මම දාගන්නවා F. හරිද? මේ පැත්තට අපි කිව්වා input මේ පැත්තට අපි කිව්වා output. හරිද? දැන් බලමු මේකේ කොහොමද ක්‍රියාවලිය පෙන්වන්නේ කියලා. හරි. මෙතන ස්විච් දෙකක් තියෙනවා. මෙන්න මේ පරිපථය උපයෝගී කරගෙන අපිට පුළුවන් මෙන්න මෙයාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන විදිය පෙන්වන්න. මෙතන ස්විච් දෙකක් තියෙනවා. ස්විච් දෙක අපිට පුළුවන් උපරිම අවස්ථා ගණනක් අරින්න වහන්න. හරිද? එක අවස්ථාවකදී අපිට තියන්න පුළුවන් ස්විච් දෙකම ඕෆ් අවස්ථාවේ. නැත්තම් බිංදු දෙක කියන අවස්ථාවේ. මම මෙතන කිව්වා බිංදුව ඕෆ් අවස්ථාව, එක කියන්නේ ඔන් අවස්ථාව කියලා. හරිද? බිංදුව 1 බිංදුව ඕෆ් අවස්ථාව, එක ඔන් අවස්ථාව කියලා කිව්වා. එහෙනම් එක අවස්ථාවකදී අපිට ස්විච් දෙකම ඕෆ් වෙලා තියෙන්න පුළුවන්. අනිත් අවස්ථාවක් අපිට ගත්තොත් එහෙම A ස්විච් එක ඕෆ් කරලා B ස්විච් එක ඔන් කරන්න පුළුවන්. ඊට පස්සේ B ස්විච් එක A ස්විච් එක ඔන් කරලා B ස්විච් එක ඕෆ් කරන්න පුළුවන්. ස්විච් දෙකම ඔන් කරන්න පුළුවන්. මේක රටාවක් විදිහට යන්නේ. පළවෙනි රටාව හැමතිස්සෙම අවුට්පුට් එකට කලින් ඉන්න එක්කෙනත් එක්ක. අවුට්පුට් එකට කලින් ඉන්න එකනත් එක්ක ගන්න එක්කෙනා අපිට හැමතිස්සෙම යන්නේ 0.1.1.1 කියන රටාව. ඊට පස්සේ මෙහාට යන්න 0.2 ඊළඟ රටාවක් આવොත් 0.4 ඒ කියන්නේ දෙකේ බල විදිහට තමයි මේකත් සම්පූර්ණයෙන්ම හදන්න තියෙන්නේ. හරිද? ඒතර උදාහරණයක් විදිහට මෙතන අපිට පුළුවන් මේ පැත්තට 1 2 ඔයගලන්ට පේනවා රටාව. එකක් කර එකක් ගිහිලා තිනවා, දෙකෙන් දෙකට ගිහිලා තිනවා. ඊළඟට આવොත් එහම 1 2 4නේ තියෙන්නේ. එහෙනම් 0.4 1.4 කියන රටාවට තමයි යන්නේ. ඒතර මේක හැම සත්‍යතාවකටම පොදු රටාවක්. එතකොට එන ඉන්පුට් ගාන වෙනස් වෙද්දී අපිට මෙන්න මේ එන රටාව මේ විදිහටම තමයි යන්නේ. ඉන්පුට් ගාන හොයා ගන්න නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම එකක්. දෙකේ n වෙනි බල ගණන. නැත්තම් ඉන්පුට් ගණන මෙතනට ඔයාලට දාන්න පුළුවන්. ඉන්පුට් ගණන. එතකොට මෙතන ඉන්පුට් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ළමයි දෙන්නේ. ඉන්පුට් දෙකක් තියෙනවා. එහෙනම් වෙන්න පුළුවන් උපරිම අවස්ථා ගණන. මේ ස්විච් දෙක ඔන් ඔෆ් කරන්න පුළුවන් උපරිම අවස්ථා ගණන කීයද? 4යි. ඕගලන්ට පේනවා මෙතන අවස්ථා උපරිම 4ක් අපිට ඇවිල්ලා තියෙනවා. මේක ඉන්පුට් ගණන 3ක් આવොත් නැත්නම් මේ ස්විච් 3ක් આવොත් ඉන්පුට් 3ක් આવොත් උපරිම අවස්ථා ගණන 2 3 බලය. 2 3 බලය කීයද එතකොට? 8යි. ওই විදිහට තමයි අපි ඉන්පුට් ගාන හොයාගන්නේ. එතකොට මේ රටාව හැම එකකටම පොදු විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මේක සුළු කරන්න. නැත්නම් මේකේ උත්තරේ හොයාගන්න. කොහොමද උත්තරේ ගන්නෙ? AND ගේට් එකක් කියලා කියන්නේ හැමතිස්සෙම ಗುಣ වෙනවා. හරිද? හැමතිස්සෙම ಗುಣ වෙනවා කියලා මතක තියාගන්න. එතකොට ස්විච් දෙකම දැන් මෙතන ගත්තොත් එimhe ස්විච් දෙකම ඇරිලා තියෙන්නේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කියන්නේ බිඳුවයි. අපි A ස්විච් එක ඔන් කරලා A ස්විච් එක ඔෆ් කරලා B ස්විච් එක ඔන් කරමු. බල්බ් එක පත් වෙනවද? නැහැ. ඒත් බල්බ් එක පත් වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ B ස්විච් එක ඔන් කරලා A ස්විච් එක ඔන් කරමු. බල්බ් එක පත් වෙනවද? ඒත් නැහැ. එහෙනම් AND ద్వාරයේදී හැමතිස්සෙම ස්විච් දෙක මොනවා වෙන්න ඕනද? ස්විච් දෙකම එක වෙන්න ඕනි. නැත්තම් ස්විච් දෙකම ඔන් වුණොත් විතරයි බල්බ් එක පත්තු වෙන්නේ. හරිද? බල්බ් එක පත්තු වෙන්න නම් ඔව්. බල්බ් එක පත්තු වෙන්න නම් ස්විච් දෙකම ඔන් වෙන්න ඕනේ. ස්විච් දෙකම ඔන් වුණොත් විතරයි බල්බ් එක සම්පූර්ණයෙන්ම පත්තු වීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් AND ద్వාරයේදී සම්පූර්ණයෙන්ම එක ක්‍රියාත්මක වෙන්න මොකක්ද කරන්නද? ස්විච් දෙකම මොනවා කරන්න ඕනද? එක කියන අවස්ථාවටපත් වෙන්න ඕනේ. එක කියන අවස්ථාවටපත් වුණොත් විතරයි බල්බ් එක පත්තු වීම සිද්ධ වෙන්නේ. අපිට පුළුවන් මේ පරිපථය හරහා සත්‍යතාවය ඔප්පු කරන්න. එහෙනම් මේකෙදි හැමතිස්සෙම වෙන්නේ බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුව එක්වරක් බිඳුව බිඳුව එක්වරක් එක එකයි. ඒ කියන්නේ ගුණිතයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේකේ අපිට පුළුවන් ප්‍රකාශයක් ගොඩනගන්න. ඉන්පුට් දෙක අපි දන්නවා A B කියලා. මේක අපි සමාන කරනවා අවුට්පුට් එක F වලට. හැබැයි මේකේ වැඩිවීමක් නෙවෙනවා කියලා කිව්වේ. එතකොට A වැඩි කිරීම B සමාන F කියලා ප්‍රකාශය ගන්න පුළුවන්. මේක මේ විදිහට ලිව්වොත් සම්පූර්ණයෙන් වැරදි. හරිද? මේ විදිහට අපිට ලියන්න බෑ. මෙහෙම ලිව්වොත් මේකට වැරද්දක් දාන්න. හරිද? මේක ලියන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට පමණයි. කොහමද? A .B
සමානයි. වැඩි කිරීමේ ලකුණ වෙනුවට අපි පාවිච්චි කරනවා ඩොට් එක. නැත්නම් අපිට පුළුවන් මේ දෙන්නව මෙහෙම ලං කරලා ලියන්න. මේ ක්‍රම දෙකටම හරි. මේ ක්‍රම දෙකටම ඕගොල්ලන්ට පුළුවන් මේ ක්‍රම දෙකම පාවිච්චි කරලා ඕගොල්ලන්ට පුළුවන් ප්‍රකාශය ගොඩනගා ගන්න. ඒතර මේක තමයි ප්‍රකාශය වෙන්නේ. ඒතකොට ඕනම ద్వාරයකට මෙන්න මේ විදිහට කොටස් හතරක් තියෙනවා. AND ద్వාරය ගත්තොත් සංකේතය, විද්‍යුත් පරිපථය, සත්‍යතාව වගුව, ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රකාශය. ප්‍රකාශයේ ඉන්පුට් ගණන හොයාගන්න විදිය මේ විදිහට අපිට ගන්න පුළුවන්. බිඳුව සහ එක කියලා කියන්නේ විදුලිය ගමන් කරනවද නැද්ද කියන අපි සංකේත මගින් පාවිච්චි කරන එක. ඒක අපි ප්‍රයෝගී කරගන්නවා සත්‍යතාව වගුව ගොඩනගා ගන්න. ඒතකොට මෙන්න මේ විදිහට තමයි අපිට ගේට් එක නැත්තම් AND ద్వාරයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. මම හිතනවා AND ద్వාරය ගැන සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි මෙහෙම මෙයන් මොකක්ද ඊළඟ ගේට් එක? AND එක, O එක, NOT එක. හරිද? O ගේට් එක කතා කරන්නේ. O ගේට් එකත් මෙහෙමම කතා කරද්දී හරි. O ద్వාරය. O R ద్వාරය. හරි. ඒකත් අපි කොටස් හතරක් අර විදිහටම තියෙනවා. අපි කොටස් හතරක් වෙන් කරගමු. කොටස් හතරකට වෙන් කරගමු. මුලින්ම අපි ගමු සංකේතය. සංකේතය ගත්තොත් මෙන්න මේ විදිහට කලින් එකේ නම් D අකුරක් ආවා. හැබැයි මේකෙදි අපිට එන්නේ හඳ පළුවක් වගේ එකක්. හරිද? හඳ පළුවක් වගේ එකක් තමයි අපිට අඳින්න තියෙන්නේ. හරිද? හරි. එතකොට මේකෙත් අර කලින් විදිහමයි මේ පැත්තට අපි කිව්වා ඉන්පුට් පැත්ත, මේ පැත්තට අපි කිව්වා මේ පැත්ත ඉන්පුට්, මේ පැත්ත අවුට්පුට් පැත්ත කියලා අපි හඳුන්වනවා. හරිද? මේකෙදිත් මම සංකේත දෙකක් දාගන්නවා AB මේ පැත්ත F කියලා. හරි. මේ විදිහට තමයි අපිට සංකේතය නිර්මාණය කරන්න තියෙන්නේ. විද්‍යුත් පරිපථය ගත්තොත් කලින් විදිහම තමයි විද්‍යුත් පරිපථය ගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ගොඩනගා ගන්න විද්‍යුත් පරිපථය ගත්තොත් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ලස්සනට හදාගන්න. හරි. මෙතන මම දාගන්නවා A, මෙතනට දාගන්නවා B, මෙතන අමතක වුණා. බල්බ් එකක් අපි දාගත්තේ නැහැ. බල්බ් එක මම මෙතනට දාගන්නම් බල්බ් එකක්. නිල් පාට හරි. බල්බ් එක තියෙනවා. හරි. සම්පූර්ණ පරිපථයේ ඇඳලා මම මෙතනට F කියලා දාගන්නම්. හරි. F. එහෙනම් කලින් විදිහම තමයි අපි ඔන්න ඇඳ විද්‍යුත් පරිපථයත් ගොඩනගා ගත්තා. හරි. දැන් මේක පාවිච්චි කරලා මේකේ ක්‍රියාකාරීත්වය ඔප්පු කරන්න අපි යනවා මොකද්ද? සත්‍යතා වගුව. සත්‍යතා වගුව ගහන එක තමයි හරියටම දැනගෙන ඉන්න ඕනේ. සත්‍යතා වගුව මගින් තමයි මේ ගාන සම්පූර්ණයෙන් ඔප්පු කරන්නේ. ඕගොල්ලන්ට එක්සෑම් එකෙත් එන්නේ ගාන දීලා සත්‍යතා වගුව ගොඩනගන්න තමයි. හරිද? ඒතර සත්‍යතා වගුව මාර්ගයෙන් තමයි ඕගොල්ලෝ ඔප්පු කිරීම සිද්ධ කරන්න ඕනේ. හරි. අපි සත්‍යතා වගුව ගමු. හරි. සත්‍යතා වගුව හදද්දී මෙන්න මේ විදිහට කලින් වගේම තමයි අපිට පුළුවන් ඉන්පුට් ප්‍රමාණයට ඇඳ ගන්න. ඉන්පුට්. හරි. ඉන්පුට් වල මම A කියලා ගන්නවා B කියලා ගන්නවා ඉන්පුට් අපිට දෙකයි තියෙන්නේ ඊට පස්සේ අවුට්පුට් එක F කියලා ගන්නවා. හරිද? අවුට්පුට් එක F කියලා ගන්න. මේ පැත්තට අපි කලින් වගේමයි ඉන්පුට් මේ පැත්ත අවුට්පුට් අපි නම් කරගන්න. හරිද? ඊට පස්සේ කලින් විදිහමයි 1යි 2යි 3යි 4යි. කොටු 4කට වෙන් කරලා. හරි. දැන් අපි යන් සත්‍යතාව වගුව පුරවන්න. හරිද? මේකේ ඉන්පුට් ගණන හොයාගන්න. මෙන්න මෙතනට දාගන්නවා ඉන්පුට් ගණන. ඉන්පුට් ගණන. ඉන්පුට් කීයද මේකේ ඔයගොල්ලන්ට පේනවද මේ වෙනකොට ඉන්පුට් දෙකයි තියෙන්නේ. ඉන්පුට් දෙකයි කියලා දැන් මම උපරිම අවස්ථාව අපිට
ජෙනරේට් කරගන්න පුළුවන් 4ක්. හරිද? එහෙනම් උපරිම අවස්ථා 4යි. අපි රටාව පුරවමු 0 1 0 1 ඊළඟට 0 2යි 1 2 කියන රටාවට තමයි යන්නේ. අර මම කලින් කිව්වා. 1 2 4 8 16 දෙකේ බල විදිහට යන්නේ. පළවෙනි රටාව එකක් කර එකක්. ඊට පස්සේ දෙකේ රටාව දෙකෙන් දෙකට යන්නේ. ඊළඟට හතරේ රටාව හතරෙන් හතර යන්නේ. මෙන්න මේ අවස්ථා ටික වෙනකන් විතරයි. මෙතන තියෙන අවස්ථා 4යි. අපි රටාවට 0 1 දාගෙන යන්න විතරයි තියෙන්නේ. හරිද? උපරිම අවස්ථා 4ක් තියෙනවා. හතරට අදාළව රටාව දාගෙන යන්න විතරයි තියෙන්නේ. හරි. අපි මේක සුළු කරමු. කොහොමද? දැන් මට කියන්න ඔන්න බලන්න. අපි හදනවා. හරි. මම B ස්විච් එක ඔන් කරනවා. හරිද? ස්විච් දෙකම ඔෆ් වෙලා තියෙනවා කියන්නේ බල්බ් එක කොහොමත් ඔෆ් වෙලා තියෙන්නේ. B ස්විච් එක ඔන් කරනවා. බල්බ් එක පත් වෙනවද? ඔව්. මේකෙදි බල්බ් එක පත් වෙනවා. ඇයි? මේකෙදි පරිපථය සංවෘත වෙනවා. එහෙනම් B ස්විච් එක ඔෆ් කරලා A ස්විච් එක ඔන් කරාම ඒත් බල්බ් එක පත් වෙනවා. ස්විච් දෙකම ඔන් කරත් බල්බ් එක පත් වෙනවා. කලින් එකේදී එහෙම ඕනේ නැහැ. ස්විච් දෙකම ඔන් කරොත් විතරයි බල්බ් එක පත් වුනේ. හැබැයි මේකෙදී එහෙම නැහැ. ස්විච් දෙකෙන් එකක් ඔන් කරත් බල්බ් එක පත් වුණා. එතකොට කලින් එක මොනවද? සීරියස් නැත්තම් ශ්‍රේණිගතයි. මේක මොකද්ද? සමාන්තරගතයි. හරිද? සමාන්තරගත විදිහට වැඩ කරන්නේ කලින් එක ශ්‍රේණිගත පරිපථයක් විදිහට වැඩ කරන්නේ. මේකෙදි අපිට වුණේ මොකද්ද ළමයි? එකතු වෙලානේ හැදුනේ. ඒක නිසා අපි ප්‍රකාශය ගන්නවා A + B සමානයි F කියලා. මේකෙදි අර කලින් ඒ වගේ මුකුත් නැහැ. කෙලින්ම එකතු කිරීමේ ලකුණ දැම්මා ප්‍රකාශය ගොඩනගා ගත්තා. ඕක තමයි ඕගලන්ට ඕද්වාරේ ක්‍රියාත්මක වෙන නැත්තම් ඕද්වාරේ කොටස් 4 ඕගලන්ට ඉගෙන ගන්න තියෙනවා. හරිද? එහෙනම් n ద్వාරය ඉවරයි, o ద్వාරය ඉවරයි. අපි යන් ඊළඟට අපේ මූලික තාර්කික ద్వාරවල තුන්වෙනි එක මොකද්ද? not gate එක කතා කරන්නේ. හරි. හරි. ඊළඟට අපේ ඊළඟ එක not ద్వාරය. not ద్వාරය ගැන කතා කරොත් මේකෙත් අපිට කොටස් 4කට වෙන් කරගන්න පුළුවන්. මේක හරි හරි. අපි ඊළඟට කතා කරන්න යන්නේ අපේ not ద్వාරය ගැන. මේක විශේෂණ ద్వාරයක්. හරිද? කලින් ඒවා නම් ඉන්පුට් ගණන වෙනස් වුණානේ. අවුට්පුට් එකත් වෙනස් වුණා. හැබැයි මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මේකෙදි මොකද්ද වෙන්නේ? මේක හරි ලේසි. මේක ස්ථිරයි. මෙයා වෙනස් වෙන්නේ නැහැ. මේ නියතයි. හරිද? ඒ කියන්නේ මෙයාගේ කොයි වෙලාවකවත් කිසිම විදිහකට වෙනස් වෙන්නේ නැහැ. මෙයා හරි ස්ටේබල් ඉන්න ගේට් එකක්. හරිද? අපිට මෙයාගේ ආදාන තියෙන්නෙත් එකයි ප්‍රතිදාන තියෙන්නෙත් එකයි. මෙයා හැමතිස්සෙම වෙනස් නොවන එකම ගේට් එක. හරිද? අපේ ගේට් වල තියෙන වෙනස් වෙන්නේ නැති එකම ගේට් එක. අනිත් ඒවා ඉන්පුට් වෙනස් වෙද්දී අවුට්පුට් එක වෙනස් වෙනවානේ. ප්‍රතිදානයන් වෙනස් වෙනවා. ඉන්පුට් ගණන වෙනස් වෙනකොට අපිට අවුට්පුට් එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. අනිත් එක ලොකු ద్వාරයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මෙයා හරිය සරලයි. මෙයා වෙනස් වෙන්නේ නැහැ කොයිම වෙලාවකට. මෙයාව එකම විදිහට තමයි එකම සත්‍යතාව වගුව එකම දේවල් ටික තමයි යන්නේ. හරිද? ඒ නිසා මෙයාව හරි ලේසි අපිට මතක තියාගන්න. මෙයාගේ ගේට් එක ගත්තොත් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් එක්ක පොඩි බෝලයක් තියෙන ගේට් එක. හරිද? මෙයාගේ හරි ලේසි වැඩක් එන්නේ. හැමතිස්සෙම බිඳුව ගියාම නැත්තම් විදුලියක් ගියාම එහා පැත්තෙන් විදුලිය ඕෆ් වෙනවා. හරිද? ඒ කියන්නේ බිඳුව ගියාම එක වෙනවා, එක ගියාම බිඳ වෙනවා. ඔච්චරමයි ක්‍රියාත්මක වෙන සිද්ධාන්තය වෙන්නේ. හරිද? බිඳුව ගියාම එක වෙනවා, එක ගියාම බිඳුව වෙනවා. ওই දෙක තමයි මෙයාගේ ලේසිම ක්‍රියාවලිය. හරිද? ඒ යනවා අපි මේක අනිත් පැත්ත ගහිනවා පෙන්නන්න. නැත්තම් මේක පෙන්වන්න අපිට A බා කියලා නම් කරන්න පුළුවන්. සමහර පේපර්ස් වල මම දැකලා තියෙනවා A මෙන්න මෙහෙම A ඩෑෂ් එකක් ගහලා තියෙනවා. මේ දෙකම හරි. කොහොම විදිහට තිබ්බත් අපි කියන්නේ මේක A බා එකක් නැත්නම් A ඩෑෂ් එකක් විදිහට මේක අපිට නම් කරන්න පුළුවන්. හරිද? මෙයාගේ විද්‍යුත් පරිපථය ගත්තොත් හරිද? මෙන්න මේ විදිහට රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙයා වැඩ කරන්නේ ළමයි මෙයා වැඩ කරන්නේ රෙසිස්ටර් එකක් හරහා.
හරිද? රෙසිස්ටර් එකක් හරහා තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ. හරි. රෙසිස්ටර් එකක් කරා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ සත්‍යතාවගුව ගොඩනගන්න. සත්‍යතාවගුව හරි ලේසි සත්‍යතාවගුවක්. මෙයාගේ වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වා. කොහොමද සත්‍යතාවගුව ගොඩනගන්නේ? මෙන්න මේ විදිහේ සත්‍යතාවගුවක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන්. හරිද? කොහොමද? A යනවා A බා නැත්තම් A ඩෑෂ් නැත්තම් අපිට A බා කියලා මේකේ ගන්න පුළුවන්. අපි ඒක මකලා අලුතෙන් අදිමු ලස්සනට. මෙන්න මේ විදිහට ගත්තොත් ටිකක් ලොකුවට අදිමු. හරි. A බා. හරිද? වෙන්න පුළුවන් උපරිම අවස්ථා ගණන හොයාගමු. 2 n වෙනි ගණන. මේකේ ඉන්පුට් කීයක් තියනවද? 1යි. ඉන්පුට් 1යි. ඉන්පුට් 1යි කියන්නේ වෙන්න පුළුවන් උපරිම අවස්ථා ගණන 2යි. එහෙනම් 2 පළවෙනි බලය 2යිනේ. හරි. බිඳුව සහ 1 තමයි වෙන්න පුළුවන් අවස්ථා දෙක. හරිද? මෙයාගේ අවුට්පුට් එක ගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ බිඳුව ගියාම 1 වෙනවා. 1 යන තැන් බිඳුව වෙනවා. ඔච්චරම තමයි මෙයාගේ not द्वारे ක්‍රියාත්මක වෙන්නේ. A අපිට A බා එකක් බවට පත් වෙනවා. නැත්නම් A dash එකක් බවට පත් වෙනවා. ওই විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට not द्वारे හරි ලේසි මේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. කිසිම දෙයක් අපිට වෙනස් කරන්න දේවල් නැහැ. මේක තියරි එකක් විදිහට ඔයගොල්ලන්ට කෙලින්ම පාඩම් කරගන්න පුළුවන්. වෙනස් වෙන්නේ නැති එකම ගේට් එක not द्वारे ළමයි. හරිද? හරි. එහෙනම් අපි මූලික ద్వාර තුනක් කතා කරා. AND එක, AND ගේට් එක, OR ගේට් එක සහ NOT ගේට් එක. හරිද? AND එකයි OR එකයි NOT එකයි. හරිද? AND ගේට් එක OR එක NOT එක. අපි කතා කරා. හරි. දැන් අපි යන් අපේ සංයුක්ත තාර්කික ద్వාර දෙක කතා කරන්න. සංයුක්ත තාර්කික ద్వාර දෙක මොකද්ද? NAND එක සහ NOR එක. NAND එකයි NOR එකයි කතා කරා. අපේ ගේට් පාඩම සම්පූර්ණයෙන් අපිට ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ප්‍රශ්න දෙක තුනක් කතා කරලා කොහොමද ගණන් ටික හදන්නේ කියලා බලන්න පුළුවන්. හරි. අපි යන් අපේ ලේසිම නෑ ටිකක් ඇඩ්වාන්ස් පාර්ට් එක. මොකද්ද? NAND ගේට් එක කොහොමද වැඩ කරන්නේ? ඇත්තටම කොටස් දෙකක් වෙන් කරන්නම් මම මෙහෙම. හරිද? කොටස් දෙකක් වෙන් කරොත් ඕගලන්ට පේනවා. අපිට පුළුවන් AND ගේට් එකට මම එකතු කරනවා NOT ගේට් එක. හරිද? AND ගේට් එකට එකතු කරනවා NOT ගේට් එක. අපිට පුළුවන් හැදෙනවා ළමයි එතකොට NAND ගේට් එක. මොකද්ද ඒ කිව්වේ? NAND ගේට් එක හැදෙනවා බලා ගන්න පුළුවන්. හරි. අපි කතා කරමු. කොහොමද? මෙන්න මේ එන්නකුර එනවා මෙන්න මෙතනට. එතකොට නම හැදෙනවා අපිට NAND කියලා. හරිද? නම හැදෙනවා NAND කියලා. හරිද? නම හැදෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට අපි බලමු පරිපතය නැත්තම් සංකේතය කොහොමද හැදෙන්නේ කියලා. දැන් AND ద్వාරයේ සංකේතය මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ. මේකට අපි එකතු කරනවා කාවද? මෙන්න මෙයා. මෙන්න මේ බෝලේ මෙන්න මෙතනට එනවා. හරිද? එන්නකුර ආවා වගේ. එතකොට අපිට හැදෙනවා සංකේතය මෙන්න මෙහෙම සංකේතයක්. මේක තමයි NAND ద్వාරයේ පරිපතය වෙන්නේ. හරිද? දැන් මේක ඔප්පු කරන්න අපිට පුළුවන් සත්‍යතාවගුවක් ගොඩනගන්න. සත්‍යතාවගුවක් අපි මෙතනින්ම මෙන්න මෙතන මේක මම උඩින් ලියන්න. උඩින් ලියලා සත්‍යතාවගුව මෙතන උඩින් අපි ගහමු. හරි. NAND සත්‍යතාවගුව ඇඳුවොත් එහෙම කලින් විදිහම තමයි input 1යි 1යි 3යි 4යි 1යි හරි A මෙතනට මම A දා ගන්නවා මෙතනට B දා ගන්නවා A.B එනවා කලින් තියරි එක මෙතනට එද්දී A.B බා වෙනවා. ඇයි? මෙයාම තමයි මේ පැත්තට යන්නේ. එතකොට මෙයා සම්පූර්ණයෙන්ම A.B බා එකක් බවට පත් වෙනවා. හරිද? A B අපිට පුළුවන් A එකයි
b1යි හොයාගන්න. ඊට පස්සේ ඒකෙම අනිත් පැත්ත a.b y එක සම්පූර්ණයෙන් නිර්මාණය කරා. හරි. හරි. අපි දැන් ෆිල් කරමු කොහොමද සත්‍යතාවක වෙන්නේ කියලා. හරිද? හරි. බිඳුව 1 බිඳුව 1. තව කැලලක් ඕනේ. හරි. හරි. බිඳු 2යි 1 2. කලින් රටාව විදිහටම තමයි යන්නේ. a.b අපි දන්නවා කලින් AND ගේට් එක කොහොමද උනේ? ඉන්පුට් දෙක අසමාන අවස්ථාවලදී අවුට්පුට් ඔක්කොම අසමාන. බිඳුව බිඳුව ඉන්පුට් සමාන වෙන අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? මෙන්න මේ විදිහට අපිට ගේට් එක එක බවට පත් වුණා. හරිද? හරි. දැන් මේක මොකද කරන්නේ? not gate එකක් කියලා කිව්වේ. හැමතිස්සෙම බිඳුව තියෙන තැන් එක වෙනවා, එක තියෙන තැන් බිඳුව වෙනවා. එහෙනම් මොකද කරන්න පුළුවන්? මෙයාව මොනවා කරන්න පුළුවන්ද? බිඳු තියෙන තැන් එක කරන්න පුළුවන්. එහෙනම් 1යි 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 බිඳු. ඔන්න ඔච්චරයි. අපිට a.b නැත්තම් NAND ద్వාරයේ විද්‍යුත් පරිපථය එන්නේ. එතකොට මේ පෙන්වන්නේ NAND ద్వාරය හැදෙන විදිය. හරිද? විහිදුවා ලියන්න කිව්වොත් මේ විදිහට තමයි ඔයගොල්ලෝ ලියන්නේ. මේ තියෙන්නේ NAND ద్వාරයේ සංකේතය a b a.b බා. මේකට අපි සත්‍යතාවක කෙලින්ම ගැහුවොත් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ගොඩනගා ගන්න පුළුවන්. මේ විදිහට. හරිද? a b a.b බා. උත්තර ගත්තොත් මෙන්න මේ විදිහට බිඳුව බිඳු 2යි 1 2 බිඳුව 1යි බිඳුවයි 1 උත්තරේ එනවා අපිට කීයද 1යි 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 බිඳුව කියලා. හරිද? 1යි 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 බිඳුව කියලා ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. හරිද? මේ ඇත්තටම හැදුවේ දැන් මේ පැත්තේ තියෙන විහිදුවා ලියපු එක මේ පැත්තේ තියෙන AND ద్వාරයේ සම්පූර්ණ සත්‍යතාවගුව මේක එන්නේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ තියෙන්නේ ආපු විදිහ. හරිද? විහිදුවා ලියන්න කිව්වොත් මේ විදිහට තමයි අපි ගොඩනගා ගන්නේ. හරිද? දැන් පැහැදිලිද? හරිද? එහෙනම් NAND ద్వාරයේ ගොඩනගා ගන්නේ ඔන්න ඔය විදිහට තමයි. හරිද? අපි ඊළඟට කතා කරමු NOR ద్వාරය. NOR ద్వාරය කතා කරාට පස්සේ අපේ ගේට් ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ පුළුවන් ඔයගලන්ට ගණන් වලට යන්න. හරිද? හරි. ඊළඟට කතා කරමු NOR ద్వාරය. හරි ලේසි මේවා. තියරි එක හරියට ඔලුවට දාගත්තට පස්සේ ඕගොල්ලන්ට රට්ටක් ගාලා ගණන් හදන්න පුළුවන් මේකේ. හරිද? හරි. ඊළඟට අපි කතා කරමු NOR ద్వාරය. NOR ద్వාරය හැදෙන්නේ මෙන්න මෙහෙම. හරිද? හරි. O ద్వාරයට එකතු වෙනවා කාවද? not කලින් විදිහටම n අකුර මෙතනට එනවා. එතකොට අපිට නම හැදෙනවා no කියලා. හරිද? හරි. එහෙනම් no ద్వාරය. හරි. ඊට පස්සේ මේකේ සත්‍යතාවක අපි යටට ගමු. මේකේ සංකේත දෙක මුලින් අරන් ඉමු. මෙන්න මෙහෙ විදිහට අපිට සංකේත දෙක හඳ ගන්න පුළුවන්. මෙයාට අපි එකතු කරනවා මෙන්න මේ විදිහට. හරි. a b a b වරහන් දාගත්තා. වරහන් දාගන්න එක ඔයගොල්ලන්ට ලේසි ගණන් හදන්න. මොකද ගණන් හදද්දි ඉස්සරහට ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් වෙන්න ඕනි. වරහන් දාගත්තා මාර ලේසියෙන් ඔයගොල්ලන්ට ගණන් ටික හදා ගන්න පුළුවන්. ඒ නිසා වරහන් දාන්න. a b බා. a b බා. හරි. ඔන්න no ద్వාරේ හරි අපි යන්දා. දැන් අපි යන් සත්‍යතාවග්ගුව කොහොමද ගන්න කියලා. සත්‍යතාවග්ගුව කලින් විදිහම තමයි වෙනස් වෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ විදිහට කොටස් 1යි 2යි 3යි 4ක් පාවිච්චි කරන්න. 1යි a b a b a b බා. හරි. හරි. රටාව කොහොමද යන්නේ? අපිට පුළුවන් බිඳුව 1 බිඳුව 1 ඊළඟට බිඳුව 2යි 1 2යි. හරිද? a b කලින් හොයාගත්තා. O ద్వාරයේ සංකේතය මොකක්ද එන්නේ අපිට අවුට්පුට් එක? මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. බිඳුව 1 1 1. හරිද? අපි AB එක හොයාගත්තා. කලින් O ద్వාරයේ සංකේතයම O ద్వාරයේ උත්තරේම තමයි මෙතනටත් එන්නේ. ඊට පස්සේ මේක මොකක් කරන්න ඕනද? මේකම අනිත් පැත්ත දාන්න තියෙන්නේ අපිට. එහෙනම් උත්තරේ එන්නේ 1
බිඳුව බිඳුව බිඳුව. බිඳුව තියෙන තැන් එක වෙනවා. එක තියෙන තැන් බිඳුව එක. ඕක තමයි අපේ විහිදුවාලියෙන් නැත්නම් නෝ ගේට් එක හැදෙන විදිය අපිට පෙන්වන්න කිව්වොත් අපිට පෙන්වන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් කෙලින්ම මෙන්න මේ විදිහට නෝද්වාරයේ සංකේතය ගොඩනගා ගන්න කලින් විදිහටම තමයි. හරිද? මෙන්න මෙයා මෙතනට එනවා. හරි. සත්‍යතාවකව අපි කෙලින්ම ගැව්වොත් එතකොට මේ තියෙන්නේ ඕගොල්ලන්ට නෝද්වාරය හැදුන විදිහ පෙන්නපු විදිය. එතකොට අපි නෝද්වාරයේ සත්‍යතාවකව ගහන්න කිව්වොත් මේ විදිහට තමයි අපි ගහන්න ඕන. හරිද? A B A B A plus B bar. බිංදුව 1 බිංදුව 1 බිංදුව 2යි 1 2. බිංදුව තියෙන තැන් එක වෙනවා අපිට පුළුවන් මෙයාව කෙලින්ම ලියන්න මෙන්න මෙතනට. හරිද? එතකොට එනවා 1 බිංදුව බිංදුව බිංදුව. හරිද? මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි එකකට. හරිද? මේ විදිහට තමයි නෝද්වාරය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්නේ. දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති ගේට් ටික කොහොමද වැඩ කරන්නේ කියලා. හරිද? හරි. දැන් ඕගොල්ලන්ට මේ ටික හදාගෙන යද්දි මොකක් හරිම තියරි කොටස් වල ගැටලුවක් තිබ්බොත් එහෙම අපේ WhatsApp නම්බර් එක තියෙනවා. හරිද? අපි WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒක ලස්සනට පැහැදිලි කරලා සර්ගෙන් කෙලින්ම දැනගන්න. ඒක නිසා ඕගොල්ලන්ගේ වීඩියෝ එකට යටින් WhatsApp ක්ලාස් එකේ විස්තර දාලා දෙනවා. එයින් ඒකට කන්ටැක්ට් කරගෙන අහන්න පුළුවන් ප්‍රශ්න තිබ්බොත්. හරිද? ඕගොල්ලන්ට පේපර්ස් කරන් යද්දි ප්‍රශ්න තියෙද්දි ඕගොල්ලන්ට පුළුවන් ළමයි එයා කන්ටැක්ට් කරලා මට සම්බන්ධ වෙලා ප්‍රශ්න ටික දාන්න යොමු කරන්න. මම එතකොට හදන විදිය ඕගොල්ලන්ට වෙන වෙනම තනි තනියෙන් ළමයින්ට කියලා දෙන්න. හරිද? හරි. හරි. ඊළඟට අපි ඊළඟට හදමු ගානක්. අපි දැන් ගේට් ටික හදලා ඉවරයි. ගේට් ටික සම්පූර්ණයෙන් ඇඳලත් ඉවරයි. ඔක්කොම ටික හරි. අපේ තියරි කොටස් ටික ඔක්කොම කවරණය කරා. අපි දැන් ගානක් හදන්න. ගානක් හදලා අපි කතා කරමු. ඊට පස්සේ අපිට මේ පාඩම මෙතනින් ඉවර කරන්න පුළුවන්. මේක හරි ලේසි පාඩමක්. ලොකුවට අමාරු නෑ. ගොඩක් ළමයි වරද්ද ගන්න තැනක් තමයි මේක. මොකද මේ පාඩම මේ හිතන්න තියෙන චුට්ටක්. ඕගොල්ලන්ට හිතන්න පුළුවන්. හරිද? හිතන්න බැරි කවුරුත් නෑ කියලා මං හිතනවා. හරිද? ඕගොල්ලන්ට ඕන දෙයක් හිතන්න පුළුවන් අපිට මිනිස්සෙක් විදියට අපිට හිතන්න. හිතීම තමයි මේක තර්කණය. තාර්කික ద్వාර කියන්නේ ඒකයි. හරිද? මේකේ ඔළුවට දාගත්තොත් මේ කොටස හරියටම ඊට පස්සේ ඔයගලන්ට තියෙන හිතලා. ඒ කියන්නේ ඇඟට වැදුනොත් ළමයි මේක ඊට පස්සේ මේ ගානක් දැක්ක අම්මට තියෙන උත්තරේ පේනවා ගෙලින්ම. හරිද? ඉස්සර මටත් හරිද? පෙන්වන්න බෑ මේක. හරිද? බොරු කියන්න ඕනේ නෑ. මට තාර්කික ద్వාර කිව්වම අම්මෝ පෙන්වන්න බෑ ගානක් හදාගන්න ගියාම එන්න වහක් කන්න ඕනේ. හරිද? හැබැයි මේක මම හිතලා තියරි එක මම අල්ලගත්තා. මම මේක කොහොමද මේ මෙතෙන්ට මේක ආවොත් කොහොමද වෙන්නේ කියන එක ඔලුවට දාගත්තා. දාගත්තට පස්සේ දැන් නම් ආයි මුකුත් නෑ. බොරු කියන්න ඕනේ නෑ. මාර ලස්සනට ඇන් ద్వාරේ මං ආසම පාඩම. බොරු කියන්න ඕනේ IT වල මං ආසම කොටසක් තමයි මේ තාර්කික ద్వාර කියලා කියන්නේ. හරිද? ඕනම දෙයකට ආස වෙන්න බැරි කොටස් කයින් හරි අහලා දැනගන්න හරියට ඒකේ තියරි කොටස ඔළුවට දාගන්න. එතකොට ඒ පාඩම එපා වෙන්නේ නැහැ කවදාකවත්. ඔළුවට වැදුනොත් වැදුනම තමයි ළමයි සමහර ළමයින්ට ඔය පෙන්වන්න බැරි ගණන් ඒක ආස නැති ගණන් තියෙනවනේ. ඒවා හරියට වැදුනොත් එයාලා ආස කරන ගාණක් බවට පත් වෙනවා. ඒක නිසා ඔයාලගේ උනන්දුවයි කැපවීමයි තමයි තියෙන්නේ. හරිද? නිසා බෑ කියලා දෙයක් නැහැ. ඕගොල්ලෝ ඔළුවට දාගන්න හරියටම. හරිද? බැරි කොටස් තිබ්බොත් තේරෙන්නේ නැති. පැහැදිලි කරන්න තේරුන්නේ නැති වුණොත් මේ කියන්නේ වීඩියෝ එක බලලා තේරුන්නේ නැති වුණා. මාව කන්ටැක්ට් කරගෙන මට මැසේජ් එකක් දාලා අහන්න. ඒතර මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. හරි. අපි යන් ගානක් හදන්න. A.B.C කියලා දැන්. හරිද? මට මං කියනවා හරි. කලින් අපි දෙකයිනේ ඉන්පුට් හැදුවේ. ඉන්පුට් තුනේ ගානක් හදමු. හරිද? A.B.C කියලා ගානක් දෙනවා. දීලා ඉවරලා අපි කියනවා සත්‍යතාවගුව ඇඳලා තාර්කික බීජ සංකේතය සංකේතය ඇඳලා සත්‍යතාවගුව ගොඩනගන්න කියලා. දැන් මේ වගේ ගානක් දුන්නාට පස්සේ කොහොමද අපි සත්‍යතාවගුව මුලින්ම ගහන්නේ? සත්‍යතාවගුව ගහන්න කලින් අපි ඇඳගෙන ඉන්න ඕන ළමයි සංකේතය. කොහොමද සංකේතය ගහන්නේ? මෙන්න මේ විදිහට තමයි සංකේතය නිර්මාණය කරගන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේක සංකේතය මෙන්න මෙහෙම හදා මේක ක්‍රම දෙකක් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන්. දැන් මේකේ ගේට් එක මොකද්ද? හරි. ගේට් එක මොකද්ද? අපි අඳුරගන්නේ ගේට් එක හොයාගන්නේ මෙන්න මෙයාගේ. මෙතන තියෙනවා ඩොට් එක. ඩොට් එක දාලා තියෙනවා කියලා කියන්නේ
අපිට මේක සම්පූර්ණයෙන්ම AND gate එකකට පරිවර්තනය කරන්න. නැත්නම් AND gate එකක් පාවිච්චි කරලා හදන්න පුළුවන්. සමහර තැන්වල A.B + C කියලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ළමයි AND ద్వාරය සහ OR ద్వාරය කියන දෙකම අපිට පාවිච්චි කරගන්න. හරිද? පැහැදිලිද? මෙතන තියෙන සංකේතයෙන් තමයි නැත්නම් මෙතන තියෙන ලකුණෙන් තමයි අපි gate එක identify කරගන්නේ. හරිද? දැන් මේක අපිට පුළුවන් මෙන්න මේ විදිහට A B C A.B.C කියලා නම් කරගන්න. හරිද? A.B.C කියලා නම් කරගන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට සත්‍යතාව වගුව ගොඩනගන්න. නැත්නම් මේකේ ක්‍රම දෙකක් තියෙනවා. හරිද? ඉස්සෙල්ලා අපි අනිත් ක්‍රමෙත් කතා කරලෙමු. ඕගොල්ලන්ට ලේසි ක්‍රමයක් පාවිච්චි කරන්න. ඉස්සෙල්ලා අපි ඉන්පුට් තුන මේ විදිහට ලයින් තුනක් ඇඳ ගන්නවා. ආරම්භ කරන ස්ථානයට තිතක් තියලා මෙතනින් ලයින් එකක් ගන්නවා. A වලින් ලයින් එකක් ගත්තා. B වලින් ලයින් එකක් ගත්තා. E වලින් ලයින් එකක් ගත්තා. හරි. ඔන්න ඔය විදිහට අපිට අඳින්නත් පුළුවන්. එහෙනම් ක්‍රම දෙකක් තියෙනවා. මේ ක්‍රම දෙකෙන් ඕන විදිහක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි දැන් යන් සත්‍යතාව වගුව ගොඩනගන්න. දැන් අපේ තියෙන වැදගත්ම පොයින්ට් එක සත්‍යතාව වගුව. හරි. සත්‍යතාව වගුව කොහොමද ගන්න? හරි. හරි. මේකේ ඉන්පුට් තුනක් තියෙනවා. එහෙනම් ඔයාලට මතක ඇති මම කිව්වා කොහොමද හොයාගන්න දෙකේ n වෙනි බලය ඉන්පුට් 3යි. එහෙනම් වෙන්න පුළුවන් උපරිම අවස්ථා ගණන කීයද? 8ක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. හරි. 1යි 8ක්. හරි. පළවෙනි එක්කෙනා A ඊළඟට B ඊළඟට C ඊට පස්සේ අපිට එනවා අවුට්පුට් එක. හරි. රටාව අපි ෆිල් කරමු. 0 1 0 1 0 1 කී පාරක් යනවද? අවස්ථා 8යි. පළවෙනි රටාව මේ පැත්තට අපි ඇඳ ගන්නවා 1 2 4 කියලා තමයි රටා ටික යන්නේ. හරිද? මේ පැත්තට අපි යනවා ළමයි අවුට්පුට් එක. මේ පැත්ත අවුට්පුට්. මේ පැත්ත ඉන්පුට්. හරිද? රටාව 0 1 0 1 0 1 0 1 අවස්ථා 8යි. උපරිම අවස්ථා 8කට නිර්මාණය වෙනවා. ඊළඟට 0 2යි 1 2යි 0 2යි 1 2යි. ඊළඟ රටාව 4න් 4ට යන 0 4යි 1 4යි. අපිට පුළුවන් මෙන්න මේ විදිහට රටා ටික ගොඩනගා ගන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි මේකෙදි රටාව ගොඩනගන්නේ. දැන් අවුට්පුට් එක ගහන්නේ. කොහොමද අවුට්පුට් එක ගහන්නේ? දැන් AND එකේ තියරි එක මොකද්ද? ඉන්පුට් දෙකම සත්‍ය වෙන අවස්ථාවේදී පමණක් ප්‍රතිදානය සත්‍ය වේ. ඒ කිව්වේ මොකද්ද? ඉන්පුට් සත්‍ය වෙන්නේ කොහේදීද? විතරක් අවුට්පුට් එක සත්‍ය වෙනවා. හරිද? දැන් මෙන්න මෙතන එකේ ඉලක්කමක් අයින් වෙලා අපිට පුළුවන් ඉන්පුට් ඔක්කොම එක වෙන අවස්ථාව හොයාගන්න. ඉන්පුට් ඔක්කොම එක වෙන අවස්ථාව ගත්තොත් එහෙම මෙන්න මේ බලන්න පුළුවන්. පළවෙනි අවස්ථාව නෑ. එහෙනම් 0යි. දෙවෙනි අවස්ථාව නෑ. 0යි. තුන්වෙනි අවස්ථාව නෑ. 0යි. ඒකෙත් නෑ. නෑ. අන්තිම එකේ විතරයි එක වෙනයි. මේ තුන් දෙනාම එක වෙලා තියෙන්නේ අන්තිම එකේ විතරයි. එතකොට විතරයි AND ద్వාරයේදී AND ద్వාරයක් තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් AND ద్వාරයේදී වෙන්නේ එක වෙන්නේ ඉන්පුට් තුනම සත්‍ය වෙන අවස්ථාවේදී පමණයි. එතකොට අපිට පුළුවන් එකේ තුනම නැත්නම් ඉන්පුට් තියෙන ඔක්කොම ටික එක වෙලා තියෙන අවස්ථාව බලලා එක ඉලක්කමක් දාලා අනිත් ඒවා ඔක්කොම බිඳු දාන්න. එතකොට උත්තරේ එනවා A.B.C. එතකොට ඔන්න ඔය විදිහට තමයි ගානක් අපි හදාගන්නේ. හරිද? එතකොට AND ගානක් ආවත් O ගානක් ආවත් not එකෙන් දුන්නත් මේ විදිහට තමයි ගානන් ටික නිර්මාණය කරගන්න තියෙන්නේ. මං හිතනවා දැන් ඕගොල්ලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරිම ප්‍රශ්නයක් තිබ්බොත් මේ පාඩමේ. හරිද? මොනවා හරිම ප්‍රශ්නයක් තිබ්බොත් ඕගොල්ලන්ට පුළුවන් යට අපි contact details දාලා තියෙනවා class එකේ. ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගෙන ඒ ප්‍රශ්න කෙලින්ම යොමු කරන්න. හරිද? එතකොට මම ඕගොල්ලන්ට තනි තනියෙන් වෙන වෙනම කියලා දෙන්නම් මේ පාඩම් කොහොමද කරන්න කියලා.
හරිද? අපි මේ පාඩම මෙතනින් ඉවර කරමු. හරිද? මෙතනදී ඕගොල්ලන්ට පාස් පේපර්ස් ගණන් හදන්න කියන එක වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. පේපර්ස් වල ගණන් කොහමද හදන්නේ කියන දේවල් ටික මේ උගන්වන්නේ තියරි කොටස් ටික. මේක වෙනම ඕගොල්ලන්ට කොටසින් කොටස වීඩියෝස් YouTube එකේ හරහා දාලා තියෙන. ඒතකොට ඕගොල්ලන්ට ළමයි වෙනම ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒතකොට නැවත පාඩම් ටික බලලා කම්ප්ලීට් කරගන්නවා ඔයාලගේ තියරි කොටස් ටික ආවරණය කරගන්න. හරි. එහෙනම් අපි මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. අපි ඊළඟ කොටසේ අපි හම්බ වෙමු. ඊළඟ කොටස තමයි පාස් පේපර්ස් වල ගැටලු කොහොමද අපි හදන්නේ, ලකුණු ටික ගන්න විදිහට, ලකුණු ටික සම්පූර්ණයෙන් ගන්න විදිහට කොහොමද පාස් පේපර්ස් වල ගණන් ටික හදන්නේ කියන එක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.